සිද්ධාර්ථ කුමාරයා පළමු වරට මහලු බේට්ටුවට පිටවී පිටත ලෝකය නැරඹීමට උත්සාහ කරයි. වීදියන් ජීවිතයෙන් පිරී තිබේ වෙළෙන්දන්, ළමුන් සහ ගමන් මගීන්ගේ උද්දීපාන. සිද්ධාර්ථ උණුසුම් වශයෙන් කම්පනය වන පුද්ගලයෙකු දැකිය හැකි. සැලෙන සිද්ධාර්ථ ඔහුගේ ගාමිණියෙන් ඇසිය මේ පුද්ගලයාට කුමක්ද? ගාමිණිය පිළිතුරු දෙනවා මේ පුද්ගලයා අසනීපයි. රෝගය ඕනෑම කෙනෙකුට විය හැක. සිද්ධාර්ථ කුමාරයෙකු වුවද රෝග වළකිය නොහැකි බව සංසුන් කරයි. සැලවුණු සිද්ධාර්ථ නගරය හරහා ඔහුගේ ගමන තවදුරටත් කරයි. ඔහු හදිසියේම මදක් ඉවසා ගමන් කරන වියමනක තරුණයෙකු දැකිය හැකි. කුතුහලයෙන් පිරි සිද්ධාර්ථ අසයි ඔහුට කුමක්ද වුනේ? ඔහු වයස්ගත වී ඇත. සියල්ලෝම වයසට යති. කවුරුත් එය වළකිය නොහැක. සියල්ලෝම වයසට යන බව සංසුන් කළ සිද්ධාර්ථගේ සිත බර විය. කම්පණය වූ සිද්ධාර්ථ රෝග සහ වයස්ගත වීම වළකිය නොහැකි නම් ජීවිතයේ සැබෑ අරුත කුමක්ද යන කරුණෙහි සංසුන් විය.